අවුරුදු උත්සව නාමයෙන් සංස්කෘතිය විකෘති කරන්නන්ට දිල්හානිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්. ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සංවිධානය කළ අවුරුදු උත්සවයේදී දේශීය සංස්කෘතියට සහ ඇඳුම් පැළඳුම් වලට සිදු අගෞරවය පිළිබඳව ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක සිය දැඩි විරෝධය පළ කර සිටිනවා. YouTube නාලිකාවක් සමඟ අදහස් දක්වමින් ඇය අවධාරණය කළේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යනු මෙරටටම ආවේනික වූ පොදු දේපලක් මිස පුද්ගලික රුචිකත්වයට අනුව විනාශ කළ හැකි දෙයක් නොවන බවයි. සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වූ අවුරුදු උත්සවයකදී තරුණියන් පිරිසක් රෙද්ද සහ හැට්ටේ ඇඳගෙන කිරිපෙවීමේ තරගයක නිරතවීම මෙලෙස ඇයගේ දැඩි විවේචනයට ලක් වුණා. මෙවැනි දෑත් දෙස බලා සිටිය නොහැකි බැවින් තමන් හඬ අවදි කරන බව පැවසූ ඇය එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වුවා. රෙද්දයි හැට්ටේ ඇඳගෙන මේ ළමයි කිරිපෝනවා. මේක කරපු මිනිස්සුන්ට මොකද්ද වෙන්න ඕනි? මේවා අපේ පැරැන්නු හැදුවේ නිකන් කට කහනවට නෙවෙයි. මේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන්ව අනුකරණය කරන තරුණ පිරිසක් ඉන්නවා. ඒ දරුවන්ව මේ විදියට වැරදි විදියට භාවිතා කරන එක හරිම අවාසනාවන්තයි. ඇය තව දුරටත් පෙන්වා දුන්නේ හින්දු හෝ මුස්ලිම් ජාතිකයන් තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් මෙලෙස පාවා නොදෙන බවත් සිංහල සංස්කෘතියට පමණක් මෙවැනි ඉරණමක් අත්වීම කනගාටුදායක බවත්. මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් සංස්කෘතික අමාත්‍යංශය වෙත දැනුම් දුන් බව පැවසූ දිල්හානි ඒකනායක මහත්මිය ලබන වසරේ මෙවැනි විකෘති කිරීම සඳහා ඉඩ නොතබන ලෙසට බලධාරීන්ගෙන් සහ සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියා. ඇය අවධාරණය කර සිටියේ පෞද්ගලික ජීවිතයේ තමන්ට අදාළ නොවුනත් රටේ පොදු සංස්කෘතික දේපළවලට අත තැබීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවයි. ඇය අවධාරණය කරන ප්‍රධාන කරුණු කිහිපයක් තමයි මේ. සංස්කෘතිය පොදු දේපළක්. පුද්ගලික උත්සවවලට ඕනෑම දෙයක් කළ හැකි වුවත් රටේ පොදු සංස්කෘතියේ ප්‍රසිද්ධියේ විකෘති කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. අනන්‍යතාවයේ සුරකිමු. අපේ රෙද්ද සහ හැට්ටේ වැනි සාම්ප්‍රදායික ඇඳුම් අශෝභන ලෙස භාවිතා කරමින් අවුරුදු සිරිත් විකෘති කිරීම පිළිකුල් සහගතයි. තරුණ පරපුරේ වගකීම. ප්‍රසිද්ධ පුද්ගලයින් මෙවැනි දේ කරන විට අහිංසක දරුවන් සහ තරුණ පරපුර වැරදි මාර්ගයකට යොමු වීමේ අවධානමක් තියෙනවා. නීතියට එහා ගිය හෘද සාක්ෂිය. මේවා නැවැත්වීමට නීති නොතිබුණත් අපේ දේ රැක ගැනීමට අපට හෘද සාක්ෂියක් තිබිය යුතුයි. පුද්ගලික ජීවිත අපිට අදාළ නැහැ. හැබැයි රටේ පොදු සංස්කෘතියට අත තියන්න එපා. ලබන අවුරුද්දේ මේ විකාරවලට ඉඩ දෙන්න බැහැ.